අදත් අලුත් දෙයක් අලුතෙන් හිතමු. මම මේ කියන්නේ ඔබට යම්කිසි දෙයක් අලුතින් ඉගෙන ගන්න හිතන්න නැත්නම් අලුතින් හිතන්න කියලා කියන ආයාචනයක් එහෙම නැත්නම් අදහසක් යෝජනාවක්. මොකද අපි හැමදාම ඒකාකාරී ජීවිතයක් ගත කරන අය. ඒ හින්දා ඔබට අදාළ විෂය ක්ෂේත්‍රයක් තියෙන. ඔබ ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්, යම්කිසි වෘත්තියක නියැලෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් යම්කිසි දෙයක් අපිට අලුතින් අපි ඉගෙන ගත යුතුයි. නැත්නම් අපි අලුතින් අපේ දැනීමට එකතු කරගත යුතු උදාහරණයක් විදිහට ගමු ඉගෙන ගන්න කෙනෙක් නම් ඔබ ඉගෙන ගන්නා විෂය කොටස්වල අලුත් කරුණු නැත්නම් කෙටි සටහනක් මේ වගේ දේවල් අලුතින් ඔබේ විෂය කොටසට ඔබ දෛනිකව එකතු කරගන්න. හිතන්න ඔබ වෛද්‍ය විෂය හදාරන වෛද්‍ය විද්‍යා විෂය හදාරන කෙනෙක් කියලා. ඔබ අලුතින් මොනවද වෛද්‍ය විද්‍යා ශාස්ත්‍රයේ පර්යේෂණ වෙලා තියෙන්නේ? මොනවද මේ ලෝකෙට අලුත් පර්යේෂණ වලින් සොයාගෙන තියෙන්නේ? ඔබ ඒ ගැන දැනගත යුතුයි. නැත්නම් අලුතින් හොයාගන්න දවසකට එක ගන්න. ඒ වගේම හිතන්න ඔබ ජනසන්නිවේදන කතිකාචාර්යවරයෙක් කියලා. එහෙමනම් ඔබ වෛද්‍ය විද්‍යාව තුළ sannivedanaත්මක දේවල් නැත්නම් sannivedanaya පිළිබඳව මහජනයා හා සෞඛ්‍ය නැත්නම් මහජනයා සමග කරන්නා වූ sannivedana ක්‍රියාවලිය ඒ වගේම ඒ කිසියම් වූ රෝගයක් පැතිරෙද්දී එය ජනතාවට sannivedana කළ යුත්තේ කොහොමද කියන එක. එහෙම නැත්නම් නීතිය තුළ ජනමාධ්‍ය නීතියක් තියෙන්නේ කොහොමද? ඒවා මොනවද? මේ අලුත් දේවල් ලෝකේ අනිත් රටවල වෙලා තියෙන දේවල් දවසකට එකක් හෝ දෙකක් ඔබේ ජීවිතයට එකතු කරගන්න. මම මෙහෙම කියන්නේ ඇයි? ඔබ උදකලාව ඉඳද්දී ඔබ ඉගෙනගත් විෂය සමගම ඔබ ඒ කොටසේ ඔබ ජීවත් වෙද්දී ලෝකය ඔබ තනි කරලා අලුත් දේවල් දකිනවා, අලුත් දේවල් සොයාගෙන යනවා. ඒ හින්දා අපි තනිකර ලෝකය දිව යනවා. අපට එය නවත්තන්න බෑ. නමුත් අපිට එය ජය ගන්න ලෝකයට කලින් අපිට දුවන්නට බෑ. නමුත් ලෝකයා සමග නැත්තම් ලෝකයක් එක්ක අපිට දුවන්නට පුළුවන්. එතකොට ඔබ මේ ලෝකේ ජීවත් වෙන පුද්ගලයෙක් විදියට ඔබට දැනේවි මම මංගාව මේ දැනීම තියෙනවා මේකයි ලෝකේ වෙනස් වෙලා තියෙන්නේ. මීට වඩා දෙයක් නැහැ. ඔබ ගාව කරුණු තියෙනවා. ඔබේ විෂයානුබද්ධ ඔබ කරුණු වලින් පෝෂිතයි. ඉතින් අලුත් දේවල් දවසකට ටික එක දෙක එකතු කරගන්න. අලුතින් හිතන්න. එහෙමනම් ආයෙත් දවසක අලුත් දෙයක් අලුතෙන් හිතමු.